79 වෙනි ගාන. ගාන කියනවා A සමානයි 1 සිට 10 දක්වා නිකිල. අය කියනවා 10ට අඩු 3 ගුණාකාර. ළමයි මේක මං හදන්න කලින් මම පොඩි දෙයක් කියලා දෙන්නම්. මේක මේ හුඟක් අය දන්නේ නැහැ වරද්දන දෙයක්. මම නිකන් මෙහෙම කතාවක් ලියන්නම්. හරි? මම ලියනවා මෙහෙම. A කියලා කියන්නේ මම ලියන්නම් 1 සිට 5 තෙක් 1 සිට 5 තෙක් පූර්ණ සංඛ්‍යා. දැන් මොකද්ද මේකේ අගයන් ඉන්නේ ළමයි? මෙහෙමයි ඉන්නේ. මම ලියන්නම් A සමානයි 1 සිට 5 තෙක් කියලා කියනවා නම් ළමයි 1 2 3 4 5 මේ 5 කියන එකනත් එන්න ඕනේ. හරි. මම තව එක්කෙනෙක් ලියන්නම් මෙහෙම. A සමානයි දැන් මම ලියනවා A නෙමෙයි මම මේක B කියලා ගන්න. B සමානයි 1 සිට 10 දක්වා පූර්ණ සංඛ්‍යා. 1 සිට 10 දක්වා පූර්ණ සංඛ්‍යා. දැන් ළමයි මේක ලියද්දි මේක එනවා 1 2 3 4 මම මේක 10 නෙමෙයි 5 කියලා ගන්නකො ලීස 1 2 3 4 5 කියලා මම ලියලා ළමයි මේ අග පහේ ඉලක්කම එන්නේ නැහැ. ඒ කියන්නේ 1 සිට 5 දක්වා කියලා කියනවා නම් අග එක්කෙනා එන්නේ නැහැ. තෙක් කියලා කිව්වොත් අග එක්කෙනා එනවා. දක්වා කිව්වොත් අග කෙනා එන්නේ නැත. මං ඊළඟ එක්කෙනා ලියන්නම් ළමයි මෙහෙම. C කියලා මං ගන්නම්. මං ඒව ලියන්නම් 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා. 1ත් 10ත් අතර පූර්ණ සංඛ්‍යා. මං එහෙම ලියන්නම්. දැන් මං ලියන්නම් මේකේ උත්තර එනවා මේකත් 10 නෙමෙයි 5 ගන්නකො මට පුරුද්දටම 10 කියලා ලියවෙනවා. 1 2 3 4 5 කියලා මං ලියනවනේ. මේකේ ළමයි මේ මුල එක්කෙනා එන්නෙත් නැහැ අග කෙනා එන්නෙත් නැහැ. මං හිතනවා පැහැදිලි කියලා. 1 සිට 5 තෙක් කියලා කිව්වොත් 1 ඉඳන් 5 වෙනකම් ඔක්කොම එනවා. 1 සිට 5 දක්වා කියලා කිව්වොත් අග ඉලක්කම ඉන්නේ නැහැ. 1ත් 5ත් අතර කියලා කිව්වොත් මුල් එක්කෙනයි අග එක්කෙනයි එන්නේ නැහැ. මේක ඉතාමත් වැදගත්. මේක කටපාඩමේ තියාගන්න ඕන ළමයි. විභාගෙදී ළමයි හුඟක් වරද්දන තැනක් තමයි මේක. හරි. දැන් මේකත් මම කියලා දෙන්න ගත්තා මේක අතරම. හරි. අපි දැන් මේක බලමු. අපේ ගාන බලමු. මේක කියනවා 1 සිට 10 දක්වා නිකිල. නිකිල කියන්නේ ඉතින් ඔයාලා දන්න පූර්ණ සංඛ්‍යා කියන එකනේ. හරි. 1 සිට 10 දක්වා. දැන් මේ බලමු මේ දක්වා කියද්දි අග එක්කෙනා එන්නේ නැහැ. හරි මම එන ලියන්න. මොනවද උත්තර ඉන්නේ කියලා මම ලියන්න. 1 2 3 4 5 6 7 8 9 10 එන්නේ නැහැ. දැන් ඔයාලා දන්නවා ඒක. ඊළඟට කියනවා 10ට අඩු 3 ගුණාකාර. හරි මොනවද 10ට අඩු 3 ගුණාකාර? 3 6 9. ඕකේ. දැන් මගෙන් අහන්නේ ඒ ඡේදනයේ B කුලකයේ අවයව. ළමයි ඡේදනය කියන්නේ මොකද්ද? ඡේදනය කියන්නේ පොදු කියන එක. A කුලකයටයි B කුලකයටයි පොදුවේ ඉන්නේ කවුද? හරි. ඔයාලට පේනවා 3 6 9 ගත්තොත් මේ 3 ඉලක්කම පොදුයි. ආය 6 ඉලක්කම පොදුයි. ආය 9 ඉලක්කම පොදුයි. ඒ හැර කවුරුත් පොදු නැහැ. එහෙනම් මට අන්තිම උත්තරේ ලියන්න පුළුවන් ළමයි මෙහෙම සරලයි. ඒ ඡේදනයේ B ගේ උත්තරේ කවුද? 3යි 6යි 9යි. හේතුව ඒ දෙන්නටම පොදු 3 6 9 කියන සංඛ්‍යා. මං හිතනවා පැහැදිලි කියලා. මේක කටපාඩමේ තියාගන්න. 80 වෙනි ප්‍රශ්නේ 9යි A වර්ගයක් B 18යි AB වර්ග කුඩා පොදු ගුණාකාරය සොයන්න. හරි මේක හරි ලීසි. මම මුලින්ම ළමයි පල්ලෙන් ලියා ගන්නම්. 9ක් A වර්ගයක් B මෙයා කවුද? 18ක් AB වර්ගයක්. ඔන්න මම පල්ලෙන් ලියනවා. දැන් මෙයාව ළමයි මම ලියා ගන්නවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට. ඊටත් කලින් මොනවද මේ ප්‍රථමක සාධක? ප්‍රථමක සාධක කියන්නේ මොනවද? ළමයි ප්‍රථමක සාධක කියලා කියන්නේ යම් සංඛ්‍යාවක් ගත්තහම ඒ සංඛ්‍යාව බෙදන්න පුළුවන්
එකෙනුයි එයාගෙනුයි විතරයි. සරලව එහෙම මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා සාධක දෙකක් පමණක් පවතින සංඛ්‍යා. ඒව තමයි ළමයි මොනවද? 2 3 5 7 11 13 ওই විදිහට ඉදිරියට යනවා. ඔය මතක තියෙන්න ඕනේ. දැන් එහෙනම් 9 කොහොමද මම ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්නේ? මම ලියන්න මෙහෙම. 9 මේ විදිහට මම බෙදනවා. 9 මම බෙදනවා මගේ පොඩිම ප්‍රථමක සාධකයෙන්. කවුද? 2. හැබැයි 2කින් බෙදන්න බෑනේ. එහෙනම් මම බෙදනවා 3ෙන්. දැන් 9 3ෙන් බෙදුනොත් කීයයිද? 3යි. නැවත මම මෙයාව බෙදන්න බලනවා යාගෙන් නැත්තම් ඊට ඉස්සරහට යනවා. බෙදන්න පුළුවන් ආයි 3ෙන් බෙදනවා. 3 3ව කීයයිද? 1යි. එහෙනම් මෙතන තියෙනවා 3ව 2ක්. එහෙනම් මේක මම ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 3 කියලා. හරි. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් ළමයි 9 කියන්නේ කවුද ඇත්තරම? 3 ගුණ කිරීම 3යි. මම මෙයාව දිගාරින්නේ නැහැ. මම එහෙමම ලියා ගන්නම් A වර්ගයක් B කියලා. හරි. දැන් මම පල්ලෙහා එක්කෙනාවත් හදනවා ඔය වගේ. කවුද? 18. මම මෙතන ලියලා බලන්න. 18. එහෙනම් මම මුලින් බෙදනවා කාගෙන්ද? 2කින්. දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා බලලා බෙදනවා. 18 දෙකෙන් බෙදුවොත් 9යි. දැන් මම මේක බෙදනවා කීයෙන්ද? 3ෙන්. ඇයි දෙකෙන් බෙදන්න බෑනේ? 3ෙන් බෙදද්දී 9ට 3 3යි. දැන් මේක ආයෙ බෙදනවා කාගෙන්ද? 3ෙන්. 3ට 3 1යි. මෙයාම ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියලා. හරි. එහෙනම් මම 18 ලියන්නම් කොහොමද? 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3යි. AB වර්ගය එහෙනම් මම ලියනවා AB වර්ගයක් කියලා. හරි. ඊළඟ එක ළමයි. මට දැන් මෙතන මේ බලන්න මට පේනවා 3 ඉලක්කම් දෙකක් තියෙනවා. මම ලියනවා යාව 3 වර්ගය A වර්ගයක් B කියලා. මෙතරත් මට පේනවා 3 ඉලක්කම් දෙකක් තියෙනවා. හැබැයි එක 2 ඉලක්කම වෙන මම ලියනවා 2 ඉලක්කම වතාවක් 3 ඉලක්කම් දෙකට මම ලියනවා 3 වර්ගය. මේක එහෙමම ලියනවා AB වර්ගය කියලා. හරි. පැහැදිලි? දැන් මට උත්තරේ ගන්න පුළුවන් ළමයි කුඩා පොදු ගුණාකාරය මට ගන්න පුළුවන් හැම එකකින්ම ලොකුම කෙනාව මම මුලින්ම 2 ඉලක්කම ගන්නවා. 2 ඉලක්කම මේ පොලින් දෙකෙම ලොකුම එක්කෙනා 2 ඉලක්කම විතරයි. හරි. එයාව ගත්තා. ඊළඟට තියෙන 3 ඉලක්කම 3 ඉලක්කමේ ලොකුම එක්කෙනා මෙතනත් 3 වර්ගයේ මෙතනත් 3 වර්ගයේ වෙන වෙනසක් නැහැ. 3 වර්ගය තමයි ලොකුම එක්කෙනා. දැන් සිම්පල් A අකුරෙන් ලොකුම එක්කෙනා මෙතන සිම්පල් A මෙතන සිම්පල් A වර්ග. එහෙනම් මම A වර්ග කියන එක්කෙනා ලොකුම එක්කෙනා විදිහට ගන්නවා. B වල ලොකුම එක්කෙනා කවුද? එහෙනම් B වර්ග. දැන් මේක අපි ගුණ කරලා අපි උත්තරේ ගමු. හරි. 2 ගුණ කිරීම 3 වර්ග කීයද? 9යි. A වර්ගයක් B වර්ග මට අන්තිම උත්තරේ ගන්න පුළුවන් ළමයි 9 වරක් 2 18යි. A වර්ග B වර්ග 18යි. A වර්ගයක් B වර්ගයක්. හරි. පැහැදිලි? එහෙනම් ඕක තමයි උත්තරේ වෙන්නේ. හරි. හරි. 81 වෙනි ගාන කියනවා වෙන් රූපයක් තියෙනවා. දී ඇති වෙන් රූප සටහනේ A මේලේ B එළියෙන් ඔක්කොම ඩෑෂ් උපකුලකය නිරූපණය වන පෙදෙස අඳුරු කොට දක්වන්නලු. හරි. මේ වගේ ගණන් අපිට මීට කලින් ගොඩක් හදලා තියෙනවා. හරි. මේ වගේ ගණන් හදද්දී ලේසිම ක්‍රමය මොකද්ද? මුලින්ම මේ වෙන් රූපයේ තුල තියෙන එක එක ප්‍රදේශ සඳහා සිම්පල් ඉංග්‍රීසි අකුරක් මගින් දානවා. මම ලියනවා එන සිම්පල් A, සිම්පල් B, සිම්පල් C, සිම්පල් D කියලා. හරි. දැන් මුලින්ම මම බලනවා මේකේ තියෙන්නේ මොකද්ද? මට ඕන එකන කවුද මෙතන ලියා ගන්නකො. A මේලේ B ගේ එළියෙන් තමයි මේ ඩෑෂ් තියෙන්නේ. හරි. මුලින්ම මට A ඕනේ. මම ලියනවා මුලින්ම A කියන්නේ කවුද කියලා. A රවුම තුලට අයිති සිම්පල් A සිම්පල් B. හරි මම ලියනවා. සිම්පල් A සිම්පල් B. ආයෙ මට ඕනේ B. B කියන්නේ කවුද දැන්? B කියලා කියන්නේ සිම්පල් B සිම්පල් C. හරි. ඔන්න මම යාවට ලිව්වා. දැන් මට ඕනේ කවුද? A මේලේ B මුලින්ම. A මේලේ B. මේලේ කියන එක තේරුම මොකද්ද? සියල්ල කියන එක. එහෙනම් A ගේ B ගේ සියල්ලම කවුද ළමයි? මේ A B C මට මේ දෙක ඔක්කොම ගන්න පුළුවන්. මම ලියනවා A, B, C කියලා. දැන් මගෙන් අහන්නේ කවුද? හරි ලේසි. A මේලේ B ගේ ඩෑෂ් එහෙම නැත්නම් අපි කියනවා අනුපූරකය. අනුපූරකය කියන එකේ තේරුම එයා හැර කියන එක. එහෙනම් A මේලේ B කියන්නේ ABC. එහෙනම් ABC හැර ඉන්නේ කවුද? සිම්පල් D. එහෙනම් A මේලේ B ගේ එලියන් ඩෑෂ් මොකක්ද උත්තරේ? සිම්පල් D කියලා ගන්න පුළුවන්. එහෙනම් සිම්පල් D ප්‍රදේශය අඳුරු කරා නම් වැඩේ හරි.
එන සිම්පල් D කියන්නේ මොකද්ද? මේ එළියේ තියෙන ප්‍රදේශය මම එන අඳුරු කරන්නම් ඒක. මෙන්න මෙහෙම අඳුරු කරපුවාම ගාන හරි. මං හිතනවා ඒක පැහැදිලි කියලා. මීට කලිනුත් අපිට මේ වගේ ගණන් ගණනාවක්ම හම්බෙලා තියෙනවා. ඒ ඔක්කොම බලන්න ඕනේ. ඕකේ.